සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා අස්වසුම තොරතුරු 2026 YouTube නාලිකාවට ඔයාලා සියලුම දෙනාව සහ Facebook පිටුවට ඔයාලව සියලුම දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න සියලුම අස්වසුම ප්‍රතිලාභීන්ට වැදගත් වෙන තොරතුරක් තමයි අද වීඩියෝ එකේදී අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් මුලින්ම මතක් කරනවා වීඩියෝ එක අවසානයේත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් තොරතුරු සියල්ලක්ම තියෙනවා ඔයාලව දැනුවත් කරන්න. ඉතින් ඒ වගේම මෙන්න මේ වගේ අත්සසුම නවතම තොරතුරු එසැනින් දැන ගැනීමට අපේ නාලිකාව සමග සහ Facebook පිටුව සමග එකතු වෙන්න. ඉතින් Facebook පිටුව ෆලෝ කරලා කමෙන්ට් කරලා එකතු වෙන්න. ඉතින් ඒ වගේම YouTube channel එක subscribe කරලා පල්ලෙහැන් ඔයාලගේ ප්‍රශ්න ගැටලු ඒ කියන්නේ අත්සසුම සම්බන්ධයෙන් සියලුම ගැටලු ප්‍රශ්න निराකරණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් කමෙන්ට් කරන්න. ඉතින් ඒවට උත්තර මම ඉදිරියේදී වීඩියෝස් වලදී ඔයාලව දැනුවත් කරන්නම්. ඉතින් ඒකත් මතක් කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න. මෙන්න මේ වගේ අස්වසුම් තොරතුරු දැනගන්න. ඉතින් ඔන්න දැන් මාර්තු මාසයේ මුදල් පිළිබඳව තමයි ගොඩක් දෙනෙක් හොයන්නේ. ඉතින් ඔන්න මම කලිනුත් මගේ channel වල මෙන්න මේ වගේම පෙබරවාරි ජනවාරි දෙසැම්බර් මාසවල තොරතුරු අරගෙන ආවා. ඉතින් ඒවා ඒ තොරතුරු සත්‍ය තොරතුරු ඉතින් 100%ම සත්‍ය තොරතුරු වුණා. ඉතින් අර දින කල් ගියපු හින්දා තමයි ගොඩක් තොරතුරු වෙනස් වුනේ. ඉතින් ඔන්න ඔයාලට මාර්තු මාසයේ මුදල් ගැනවත් අදත් වීඩියෝ එකක් කරන්න වෙලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ මාර්තු මාසයේ මුදල් මෙන්න මේ විදියට ඉදිරියේදී අපිට ලැබෙනවද ලැබෙන්නේ කවදද කාගේද කපන්නේ කියන එක ගැන තමයි අද වීඩියෝ එකේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් යන් අද අපේ වීඩියෝ එකට. ඉතින් ඔන්න මාර්තු මාසයේ මුදල් මෙන්න මේ විදියට ටීවී channel වලත් ගියා. ඒ කියන්නේ ටීවී එකෙත් ඔයාලට නිවුස් වලට බලා ගැනීමේ හැකියාවක් තිබුණා. 85,000ක වගේ අස්වැසුම කපනවා කියලා මෙන්න මේ විදියට දිලිඳු සහ අන්ත දිලිඳු. සමහරට මේක ටීවී එකෙත් ගියපු හින්දා 100%ක් ඇත්ත කියලා කිව්ව හැකි. ඉතින් ඔයත් මෙන්න මේ 85,000 ඇතුළට ඇතුළත් වීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකෙදි කියන්නේ මම කලිනුත් වීඩියෝ එකකින් ඔයාලව දැනුවත් කරා. ඉතින් ඉස්සරහටත් වීඩියෝ එකක් ඕන නම් අනිවාර්යයෙන්ම දැනුවත් කරන්නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ කියන්නේ අස්වැසුමට තේරිලා තොරතුරු ආවත් කාලේ කිරීමේ ක්‍රියාවලියෙන් පස්සේ අස්වැසුමට තේරිලා තාමත් බැංකු ගිණුම් ඇතුළත් කරලා නැති කණ්ඩායමකේ තමයි අස්වැසුම ලැබෙන්නේ නැහැ කියලා සඳහන් කරලා තියෙන්නේ. බලමු ඉතින් ඉදිරියට තොරතුරු වෙනස් වුණොත් එහෙම දැනුවත් කරන්නම් ඔයාලව. ඉතින් ඒ වගේම ඔයාලට මෙන්න මේ මාර්තු මාසයේ අස්වැසුම මුදල් සිස්ටම් එකට වැටුණාට පස්සේ බැංකු ගිණුම් වලට ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා ඇති 5 වෙනිදාත් 12 වෙනිදාත් අතර සිස්ටම් ගත කිරීමට හැම මාසෙම මෙන්න මේ විදිහට මුදල් සූදානම් කරනවා. ඉතින් දින එහා මෙහා වුණොත් එහෙම සහ නැත්නම් එහෙම ඒ දිනවල වලටම සිස්ටම් එකට මුදල් වැටුණොත් ඔයාලව දැනුවත් කරන වීඩියෝ එකකින්. ඉතින් රැඳිලා ඉන්න නාලිකාව සමග සියලුම දෙනාම ප්‍රශ්න ගැටලු පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. සිස්ටම් එකට වැටුණ ගමන් ඔයාලව දැනුවත් කරන්න වීඩියෝ එකකින්. ඉතින් ඒ වගේම මතක් කරනවා සිස්ටම් එකට වැටුණට ඔයාලට මුදල් අතර ගැනීමේ හැකියාවක් නැහැ. සිස්ටම් එකෙන් බැංකු ගිණුම් වලට මුදල් වැටෙන්න ඕන. ඉතින් අනිවාර්යයෙන්ම ඒක ගැනත් වීඩියෝස් වලින් දැනුවත් කරන්න. එහෙනම් ඉතින් ඔයගොල්ලන්ට සුබ දවසක්. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.